මෑණියනි මම කිව්වේ මේක බිම්බිසාරට ආහාර දෙන්න එපා කියලා. රාජාන කඩ කළා. රාජාන කඩ කළ තිත දෙන්න ඕන දනුවම කුමක්ද කියලා මම තියෙන කල අවසානයේ මෑණියනි. අද ඉඳලා බිම්බිසාරය බැලීම සම්පූර්ණයෙන්ම තහනම් මෑණියනි. ඒ රත්තරම් පුතේ මට මේ වගේ වද දෙන්න. මං කුසගින්නේ ඉඳලා උඹ කොහොමද සතුටින් ජීවත් වෙන්නේ රත්තරම් පුතේ? කමක් නෑ. මට මොනතරම් වද වේදනාවක් දුන්නත් මම ඔබට වෛර කරන්නේ රත්තරම් පුතේ. උඹ පුතුන් එක නිවන් දකිනවා බයි පුතේ. මගේ පියතුමා තමයි ජාත්‍යන්තර සම්මාන දිනු ලවුනේඩිස් ගම්මාරි මහතා. එතුමා පාරම්පරික රූකර ශිල්පයේ එතුමාගේ පියතුමාත් මේ රූකර කලාවෙන් නිරත වෙලා තියෙනවා. පියතුමාගේ ආభాෂය ලද අපි මේ කලාව පණ වගේ රැකගෙන ඉදිරියට යන ලොකු සටනක ඉදිලා ඉන්නවා. මොකද අපේ උනන්දුව නිසාම අපේ මේ රූකඩ කලාවට තියෙන කැපවීම නිසාම තමයි අපි මේ කලාව මේ තත්ත්වයට අදගෙන තිබෙන්නේ. මොකද රාජ්‍යානුග්‍රහයක් කිසිම කෙනෙකුගේ අනුග්‍රහයක් රූකඩ කලාවට ලැබෙන්නේ නැහැ. අවුරුද්දකට වතාවක් ලෝක රූකඩ නාට්‍ය දිනේට නම් අපිව මතක් වෙනවා. ආය අපිව මතක් වෙන්නේ ඊළඟ ලෝක රූකඩ නාට්‍ය දිනේට විතරයි. ඉතින් එහෙම මතක් වෙලා මේ රූකඩ කලාව ඉදිරියට ගෙන යන්න රූකඩ කලාව රැක ගන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. ඊට වැඩිය අපේ කැපවීම මත අපි මේක කලාව ගෙන යනවා. මොකද මම රටවල් 20ක විතර සංචාරය කළා, වැඩමුළු පවත්වලා සංදර්ශන ඉදිරිපත් කළා කියන රූකඩ කලාව අවුරුදු 150කට කලින් අපේ සීයා ලවුනේඩිස් ගම්වාරි මහතා පටන් අරගෙන ඊට පස්සේ මගේ අප්පච්චි නලින් ගම්වාරි මහතා කරගෙන ආපු මේ රූකඩ කලාව වර්තමාන ජෙනරේෂන් එක විදියට මම මගේ අක්කා මගේ යාළුවා ඇතුළු උපාධිධාරීන් කීප දෙනෙක්ගෙන් සමන්විතව අපේ අම්බලන්ගොඩ අඬු රූකඩ කලා සංගමයේ වර්තමාන පරම්පරාව ඉදිරියට කරගෙන යාමේ බලාපොරොත්තුවක් තියෙනවා. මාමේ උඹට ආරංචියට මාමේ අර දිවානිස් මාමට වෙච්ච වැඩේ. ඒ උන්ද තනියම දර කපන්න උදහ වැද්දට ගිහිල්ලානේ. අනේ ගියා විතරලු අදිසද්දයක් ඇහෙනවලු. අදිසද්දය ඇවිත් ගම මේම බිම වලාගත්තලු මෙහෙම යනකොට ඉස්සරහින් එනවලු. පස්සේ බය වෙච්ච පාර හැල්ලා බැලුවලු. බලනකොට මාමේ මේ පොඩි ළමයි ගෑණිය කඩාගෙන කොණ්ඩේ කඩාගෙන ඉස්සරට ඇවිල්ලා කියනවලු මේ ගෑණි පොඩ්ඩක් වඩා ගන්න කියලා. ජුවාලිස් මාමා ගෑණි වඩා ගන්න හරි අපනනේ කියන්නේ ඉස්සෙල්ලා වඩා ගත්තලු. අනේ වඩා ගත්ත විතර වැටිච්ච ගම මැද වැටිලා